ආයිබෝවන් කියලා පිළිගන්නවා ග්‍රීන් ෆාම් ඇඹිලිපිටිය බලන ඔයාලව. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා මගේ YouTube channel එකේ මොනවද කරන්න කියලා. ඉතින් පළවෙනි භෝග විදියට මම මේ තෝරගෙන තිබුණේ ස්ටික් බොනට් F1 කියන කොච්චි ප්‍රභේදය. ඉතින් දැනටමත් වීඩියෝ පෙළක් මම දාලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපිට කතා කරන්න තියෙන්නේ මල් හැදීගෙන යනකොට ගහන්න ඕන පෝර ටික කාලසටහනක් විදිහට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඒ ගැන විස්තරයක් අපි දැනගමු. හරි, ඉතින් ගොවි මහතුනේ මට කලින් වීඩියෝ එකේ ඔයාලට පෙන්න ගන්න බැරි වුණා ආධාරකයක් කොහොමද පැලේට අපි සවි කරගන්නේ කියලා. මේ වීඩියෝ එකේ පේන විදිහට V shape එකට ලීයක් බැඳලා මේ ගහට හානියක් නොවන විදිහට මෙන්න මේ ආකාරයට බැඳ ගන්න ඕනේ. මට ඒක ඔයාලට පෙන්න ගන්න බැරුණා පළවෙනි ඒ කලින් වීඩියෝ එකේ. ඉතින් ඒකයි මම මේකේ මේ විදිහට පෙන්නන්න හිතුවේ. ඉතින් මේ පැල ටිකට දැන් මාස 3යි දවස් 18ක් 20ක් වගේ වෙනවා. දැන් මල් දෙක තුන හටගෙන චූටි ගෙඩි පවා ඉතින් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකට දැන් අපි කලින් කරන් ආපු පෝහර සහ කෘමිනාශක පොඩ්ඩක් මාරු කරන්න ඕනේ. මේකේ පළදාව වැඩි කරගන්න සහ පළදාව වලට යම්කිසි හානියක් සිදු වෙන්න තියෙනවා නම් ඒව වළක්වා ගැනීම සඳහා අපි මේකේ තියෙන පොහොර සහ කෘමිනාශක වෙනම කාලසටහනක් අනුව දාගන්න ඕනේ. ඉතින් ඒ කාලසටහන මම හදාගත්තු විදිය මම ඔයාලට ෂෙයා කරගන්නම්. ඔයාලත් බලලා ඔයාලගේ දැනුමත් ඒකට භාවිතා කරලා හොඳ විදියකට මේක පාවිච්චි කරන්න කියලා ඉල්ලන ගමන් ඉතින් මම කියන්නම් කොහොමද මම හදාගත්තේ කියලා. හරි, ඉතින් පැල දීපු තැනින් මට කිව්වේ හරිනම් මේක පැල සිටවා සති 4ක් 5ක් යනකොට මේ බෙහෙත් ටික ගහන්න ඕනේ. ඒ වගේම මල් හා ඒ හට ගන්න ඕනේ කියලා. නමුත් අර මට වෙච්ච ප්‍රශ්න සහ දිත්වා සුළුගුණාටු නිසා වැහි කාල ගුණය නිසා මේ ප්‍රශ්න ටික නිසා මට ඉතින් මේ වගේ කාලයක් ගියා. ඉතින් මම දැනට ඔයාලට කියන්න යන්නම් මම හදාගත්තු පොහොර කාලසටහනේ ගත්තු පොහොර වර්ග ටික කියන්න යන්නම්. ඇල්බර්ට් සොලියුෂන් 20/20 K44 මැග්නීසියම් මැංගෝස්පේට් ට්‍රාන්ස්ෆෝර්ම යාරමිලා ටාගට් එක ඇබමැක්ටින් ඩෙකොනිල් මේ වගේ ටිකක් තමයි මම යොදාගත්තේ. මම මේකේ අවශ්‍ය කරන ප්‍රමාණය සහ දාන ප්‍රමාණය වතුර කොපමණක් දානවද කියන එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මේ පැල 100ක් සඳහා භාවිතා කරපු කාලසටහන් තමයි මම මේක දාන්නේ. ඉතින් මම ඔයාලට කියන්නේ බලන්න මේක බලලා ඔයාලගේ දැනුමත් පාවිච්චි කරලා මේක ඔයාලට ආවේනිකම කාලසටහනක් හදාගන්න. හරි, ඉතින් යාළුවෝ අද වීඩියෝ එකෙන් ඔයාලව දැනුවත් කරන්න තියෙන ওই ටික තමයි. ඉතින් ඊළඟට තියෙන අවසාන වීඩියෝ එක විතරයි පලනෙලාගත්තු විදිය මේ ටික. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන් එහෙනම්.